මගේ යාළුවන්ට හොඳින් ඉන්නව නේද හැමෝම? ඉතින් ඔන්න අපේ පටු ගස් ටිකේ තක්කාලි ගස් ටිකේ දැන් ගෙඩි හැදෙන්න පටන් අරගෙන. මේ සැරේ අපි හිටවපු තක්කාලි පැල අපි ගෙදර කන්නගෙන ආපු තක්කාලි ගෙඩියක ඇට වලින් හදාගත්තේ. ඉතින් වර්ගය මොකද්ද දන්නේ? හදලා බලද්දි තමා දන්නේ මේවා සෑහෙන්න උස යනවා. මේ පේනවනේ බිමට නැවිලා තියෙන්නේ උස වැඩිකමට. මෙන්න මේ ලස්සන ගහ අපේ මිදුලේ තියෙන්නේ. අපි මේක මදාර ගහක් කියලා හිතාගෙන ඉන්නේ. වැරදිද දන්නේ? මේ ගහේ නම දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. අද නම් මම ඔයාලව ගෙවත් එක්කන් එන්නේ හවස් වරුවක මේ. එන්නකෝ ඉතින් මිරිස් ටිකක් හැදිලා තියෙනවා. මම ඒකත් කඩා ගන්නවා. දැන් ඉතින් අනුරාධපුරයට වැහි කාලේ ඉවර වීගෙන එන්නේ. මෙතනින් එහාට ඉතින් ඊළඟ වැහි කාලේ එනකන් දිගටම තද අවුව. ඉතින් එළවලු වලට චුට්ටක් විතර අමාරු කාලයක්. ඔන්න අඳුර ගන්නකො යාළුවෙක්. මෙයාගේ නම ඉස්කෝ. මෙයා අපේ නෙමේ. එහා පැත්තේ වත්තේ ගෙදර ඉන්නේ. එයාත් ඉතින් අපි වත්තට ආවම චුට්ටක් එනවා. මේ තියෙන්නේ අපේ අසමෝදගම් පාත්තිය. ඔන්න ඉතින් සරුසාරෙට ඒක හැදිලා තියෙනවා. සම්බෝලෙට ඕනේ වුණාම බ්‍රෂ් පිට මේකෙන් කඩා ගන්න පුළුවන්. අපේ පිපිඤ්ඤා ගෙඩි ටික නම් අපි කවර දාලා හංගලා තියෙන්නේ. මේවා ඉල් මැස්සු විදිනවා නිකන් තිබ්බොත්. අනිත් එක මොනරු කොටනවා මේවට නිකන් තිබ්බාම. මේම කවර දැම්මහම ඉතින් ආරක්ෂිතයි. ඔන්න බැල පුරාම මේ පාර ගෙඩි හැදිලා තියෙනවා. දෙහි ටිකයි පේර ටිකයි මට දුන්නේ අපේ නෑනා. ඒ කියන්නේ හස්බන්ඩ්ගේ අයියාගේ වයිෆ්. ඉතින් ඒගොල්ලන්ගේ ගෙදර දෙහි ගස් ගොඩක් තියෙනවා. ඔන්න ඉතින් දෙහි ටිකක් එවලා අපිට. අද මේ එළවලු ටික තමා කඩාගත්තේ. ඉතින් මේ බලන්නකෝ. කරවිල ගෙඩි චූටිම චූටි. ඒත් කමක් නැහැ. අපේ කරවිල අපි හදපුවානේ. ඔන්න වැටකුළුත් ඇද වෙලා කැත වෙලා. මේකේ සෙලවරිය දුන්නේ ගෙවල් ගාව අක්කෙක්. ඉතින් ගම්වල ජීවත් වෙද්දී එහෙම තමා. ළඟපාත අය ඉතින් තියෙන ඒවා දෙනවා. අපිත් ඒගොල්ලන්ට දෙනවා. අපි නම් ඉතින් හරි ආසයි අපේ ගෙදරට එන අයට මේ තියෙන එළවලු වලින් ටිකක් දෙන්න. ඉතින් අපි ජීවත් වෙලා ඉන්න පුංචි කාලෙදී අසල්වැසියොත් එක්ක අපේ නෑදෑයොත් එක්ක පුළුවන් තරම් හිත හොඳින් සතුටින් ජීවත් වෙමු. එහෙනම් ඉතින් මමත් ගිහිල්ලා එන්නම්. මගේ යාළුවෝ සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම ගොඩක් ආදරේ.